සිහි වටනයක් ලෙසින් තවත්තේ සමනල පියාපතක්ද ජීවිතේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති සැලී ගියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා සමුගන්න වේදනාව කීලොවේ මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති සැලී ගියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා සමුගැන්ම වේදනාව කීලොවේ මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති සැලී ගියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ විශාරද සනත් නන්දසිරි මහත්මයාගේ ලස්සන ගීතයක්. ඉතින් මගේ හඬින් මං අද ඔයාලට ගායනා කළා. මම ඒ තරම් ලස්සනට ගායනා කරන්න නැතුව ඇති. සුළු සුළු වැරදීම් ඇති. ඉතින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒව මට පෙන්වලා දෙන්න. එතකොට මට ඒක ලස්සනට හදාගෙන ඉදිරියට ගමනක් යන්න පුළුවන් සාර්ථකව. ඒ වගේම ලස්සන සුන්දර ප්‍රේම කතාවක් මේ ගීතේ නේද? බලන්න කොච්චර රසවත්ද කියලා. මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් ලියෝයා. බලන්න පාසල් සමයක ලස්සන ප්‍රේම කතාවක් නේද? සමරු පොතක තියෙන රෝස පාට පිටු හොයලා තමයි ප්‍රේමවන්තයාගේ පොතේ ලස්සන අකුරු වලින් ලියලා තියෙන්නේ. කොයිතරම් සුන්දර අත්දැකීමක් වෙන්න ඇද්දනේ. ඒ කාලේ ලස්සන සමරු පොත් තිබ්බට දැන් කාලේ නෑ නේද? දැන් කාලේ හැමෝගෙම අත්වල තියෙන්නේ ස්මාර්ට් ෆෝන් නේ. ඉතින් බලන්න ඒ කාලේ කොයිතරම් සුන්දරද කියලා. ඉතින් ඔයාලත් මේක රස විඳලා ලස්සන කමෙන්ට් එකක් දාන්න හොඳේ.